අපි හැමෝම ගොඩක් කතා වෙන සහ අපි හැමෝටම නිතර අහන්න ලැබෙන ගොඩක් ට්‍රෙන්ඩිං ටොපික් එකක් තමයි මේ ඕවර්තින්කින් කියන්නේ. ඉතින් අපි අද බලමු මොකක්ද මේ ඕවර්තින්කින් කියන්නේ? මේ දේ කොහොමද අපේ ජීවිතවලට බලපාන්නේ සහ කොහොමද අපි මේ තත්ත්වෙන් මිදෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ ඕවර්තින්කින් කියන්නේ කියලා. මම සිම්ප්ලි කිව්වොත් ඕනිම දෙයක් ගැන ඕනමට වඩා හිතනවා නම් අපි කියනවා ඒකට ඕවර්තින්කින් කියලා. සමහර වෙලාවල් වලට අපි විවේකයක්වත් නැතුව කල්පනා කරනවා. නිදාගන්න ගියත් එක එක විදිය ඍණාත්මක සිතුවිලි වල ඔයා පැටලෙනවා නම් ඔයත් ඕවර්තින්ක කෙනෙක්. සමහර වෙලාවට ඔයාගේ හිතෙන්ම ඔයා ප්‍රශ්න හදාගෙන ඔයා මේවට උත්තර දෙනවා. ඒ වගේම ඒ ලබා දෙන උත්තරත් ඍණාත්මක ඒවා. ඔයා දන්නවද? සාමාන්‍ය පුද්ගලයෙකුට දවසකට සිතුවිලි 6000කට වඩා ප්‍රමාණයක් මනසට එනවා. ඒ වගේම සමහරක් ඒවා ධනාත්මක සිතුවිලි. සමහරක් ඒවා ඍණාත්මක සිතුවිලි. හැබැයි ඕවර්තින්ක කෙනෙක්ගේ නම් මේ සිතුවිලි වලින් වැඩි හරියක් ඍණාත්මක සිතුවිලි. ඉතින් මෙන්න මේ දේ වෙන්නේ ඔයාට ඔයාගෙම හිත පාලනය කරගන්න බැරි වුණාම. සමහර වෙලාවට ඔයාට හිතෙනවා මම මේ බස් එකේ යද්දි මේ බස් එක හැපිලා මම මැරෙයිද? නැතිනම් මං නිින්දෙන්ම මැරෙයිද? මට හෙට උදේට නැගිටින්න බැරි වේද? ඔයා ඔයාගේ මනසින්ම ඔයාගේ ෆියුනරල් එකත් ප්ලෑන් කරලා ඉවරයි. මේ සම්බන්ධව මට මගේ පෞද්ගලික ජීවිතයේ අත්දකපු ආසන්නතම සිදුවීම තමයි එක ගෑනු ළමෙක් එයාගේ අම්මා එක්ක ඩොක්ටර් හම්බෙන්න ඇවිල්ලා මේ අම්මා කියනවා ඒ ගෑනු ළමයාගේ අතේ වේදනාවක් තියෙනවලු. හැබැයි ඒ ළමයා හැම වෙලාවෙම බයලු ඉන්නේ එයාට කැන්සර් එකක් කියලා. පොඩි අසනීප තත්ත්වයක් ආවත් එයා හිතන්නේ එයාට කැන්සර් එකක් කියලා. එයා මැරෙයිද? එයාට අම්මලාව දාලා යන්න වේද? මෙන්න මේ වගේ දේවල් එයාට නිතර හිතෙනවලු. මෙන්න මේ හේතුව නිසාම මේ ගෑනු දරුවා නිතර අසනීප වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි ඕවර්තින්කින් වල දරුණුම පැතිකඩවල්. හරි. දැන් අපි බලමු මේ ඕවර්තින්කින් කියන එකෙන් මිදෙන්න අපිට කරන්න පුළුවන් මොනවද කියලා. එකෙන් පළවෙනි දේ තමයි ඔයාට ඉස්සෙල්ලාම පුළුවන් වෙන්න ඕනි ඔයා මේ වෙලාවේ ඕවර්තින්ක් කරනවා කියලා තේරුම් ගන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් වෙන්න ඕනි ඔයා ඕවර්තින්ක් කරන ටොපික්ස් මොනවද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. සමහර අය අනිත් අය මං ගැන මොනවා හිතයිද මොනවා කියයිද කියලා ඕනවට වඩා හිතනවා. සමහර අය අනිත් අය එක්ක කතා කරන්න බයයි. තවත් සමහර අය ඉන්නවා තනියෙන් ගමන් බිමන් යන්න බයයි. මොකද එයා ඕවර්තින්ක් කරනවා මම තනියෙන් ගියොත් මෙහෙම වෙයි, මට කරදරයක් වෙයි, මට උදව් කරන්න කෙනෙක් නැති වෙයි කියලා. ඉතින් මෙන්න මේ වගේ ඔයත් ගොඩාක් ඕවර්තින්ක් කරන ටොපික්ස් හොයාගෙන තියාගන්න. එතකොට ඔයාටත් ගොඩාක් ලේසි වෙයි මෙන්න මේ තත්ත්වෙන් මිදෙන්න. මොකද අපිට කිසිම දෙයක් කන්ට්‍රෝල් කරන්න බෑ ඒ ගැන හරියට දැනගන්න නැතුව. තව දෙයක් හොඳට මතක තියාගන්න. අපි පණ දෙන තුරු සිතුවිල්ලක් කියන්නේ සිතුවිල්ලක්ම විතරයි. Okay. සෙකන්ඩ් ටිප් එක තමයි හැම වෙලාවෙම වර්තමානයේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. මේ ඕවර්තින්කර්ස් ලගේ ක්වොලිටි එකක් තමයි එයාලා හැම වෙලේම එයාලගේ අතීතයේ සිද්ධ වුණු අතපසුවීමක් හරි නැතිනම් වැරද්දක් හරි මෙන්න මේ වගේ දේවල් වලින් එයාලගේ අනාගතය ප්ලෑන් කරනවා. අන්න ඒකයි මම කිව්වේ වර්තමානයේ ජීවත් වෙන්න පුරුදු වෙන්න කියලා. අපි අනිවාර්යෙන්ම අපේ අනාගතය ප්ලෑන් කරමු. මම මෙන්න මේ කාලය වෙනකොට මෙන්න මේ දේවල් අචීව් කරගන්නවා. මම මෙන්න මෙහෙම දියුණු වෙනවා. අන්න ඒ වගේ ප්ලෑන්ස් අපි තියාගමු. හැබැයි කවදාවත්ම අතීතයත් එක්ක අනාගතය පටලව ගන්න එපා. Let the past be past. හිතන්න ඔයාට එක්සෑම් එකකට ෆේස් කරන්න තියෙනවා කියලා. හැබැයි ඔයා දැන් හිතනවා මං ගිය පාරත් ෆේල් වුණා. මේ පාරත් මං එක හරියට ලියන්නේ නැහැ. මං එක්සෑම් එක ෆේල් වෙනවා. අම්මා හොඳටම බනිනවා. මෙන්න මේ වගේ දේවල් ඔයා හිතින් හිතනවා. මේ වෙලාවට ඔයා හිතන්න ඕනි නෑ. මම මේ වෙලාවෙ ඉන්නේ මගේ ඇඳ උඩ. මං තාම එක්සෑම් එකට ෆේස් කරේ නැහැ. ඉතින් කොහොමද මං ෆේල්ද පාස්ද කියන්නේ? එහෙනම් එක ෆේල් නොවෙන්න දැන් මං පාඩම් කරන්න ඕනි. මෙන්න මේ වගේ
ඔයාගේ හිතත් ඔයාගේ පාලනයෙන් මිදලා දුර යන වෙලාවල් වලට ටග් ගාලා ඔයා වර්තමානයට එන්න. Okay. The third one is take actions. මොකද මේ take actions කියලා කියන්නේ? හරි. ඔයා මෙන්න මෙහෙම හිතන්නකෝ. ඔයා ගොඩාක් බයයි අනිත් අයත් එක්ක ගනුදෙනු කරන්න. කතා කරන්න. මොකද ඔයා හිතනවා ඔයා ගැන අනිත් අය ජජ් කරાવી. එයාලා ඔයා ගැන වැරදියට හිතාවේ. මෙන්න මේ වගේ දේවල්. ඔයා මේ බයටම වහල් වෙලා හැමදාම ඉන්න ගියොත් වෙන්නේ හැමදාම බයේ සමාජයෙන් හැංගිලා ඉන්න. ඒ වෙනුවට ඇයි ඔයාට බැරි කතා කරන්න ඕනි දේවල් කලින් ප්ලෑන් කරලා අනිත් අය එක්ක කතා කරලා බලන්න. එතකොට ඔයාටම තේරෙවි ඔයා හිතන තරම් දෙයක් ඇත්තෙම නෑ කියලා. තව දෙයක් තමයි ඔයාගේ හිතට එන හැමදේම ඇත්තද නැද්ද කියලා හැම වෙලාවෙම හිතන්න. Is it real or not? මොකද මේ ඕවර්තින්ක් කරන හැමෝම වගේ ගොඩාක් හිතන්නෙම වෙන්නේ නැති බොරු දේවල් ගැන. මං කලින් කිව්වා වගේ normally මිනිස්සෙක්ට දවසකට සිතුවිලි 6000කට වඩා ප්‍රමාණයක් ගලාගෙන යනවා. හැබැයි ඒ සිතුවිලි වලින් 4000ක්වත් ධනාත්මක සිතුවිලි වෙන්න ඕනි. මොකද එහෙම නැති වුණොත් ඔයාට ඔයාගේ ටාගට්ස් වලට යන ඉඩ කඩ හැරෙනවා. ඉතින් ඔයත් මේ ටිප්ස් ටික try කරලා බලන්න. ඔයාටත් ඉබේටම මේ overthinking කියන දෙයින් මිදෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් හොඳට මතක තියාගන්න. A thought is just a thought until we give the power to control it ourselves. සිතුවිල්ලක් කියන්නේ සිතුවිල්ලක්ම විතරයි. අපි ඒවට අපේ අවධානය සහ විශ්වාසය ආයෝජනය කරන තාක්කල්.